මා වසර 25කට අධික කාලයක් රජයේ පාසල්වල මෙන්ම උපකාරක පන්තික් ශේෂ්ත්‍රයේ භූගෝල විද්‍යා විෂය ඉගෙනීමේ කටයුතු කළ උපුල් ශාන්තය. මාගේ YouTube භූගෝල විද්‍යා channel වන ළමුන් 25000කට අධික ප්‍රමාණයක් නැරමා ඇති Geography page 2050 channel එකට හා මාගේ උපකාරක පන්තිවල සිසුන්ගේ අවශ්‍යතාව මත මා විසින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන සිංහරාජ වනාන්තරය පිළිබඳ ගවේෂණයක් කිරීමට තීරණය කළ අතර ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලත් විශේෂ අවසරයක් මත මා පාපැදියකින් සිංහරාජය ගවේෂණය කිරීමට ගත් තීරණය අනුව මෙම කලාපයේ සරල විස්තරයක් මේ සමග ඉදිරිපත් කරමි. මෙය නරඹා මෙහි හොඳ හෝ නරක හෝ විස්තර කර මීළඟ ගවේෂණ කටයුතු සඳහා මා දිරිමත් කරන ලෙසටද මෙහිදී කාරුණික ඉල්ලීමක් කරමි. තවද මෙම වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කර ඔබගේ සහෘදයින්ට සිසුන්ට නැරඹීම සඳහා ෂෙයා කරන ලෙසටත් බෙල් අයිකනය ක්ලික් කර මීළඟ වීඩියෝද ලබා ගන්නා ලෙසත් මෙයින් දැනුම් දෙමි. සිංහරාජ වනරක්ෂිතය ශ්‍රී ලංකාවේ වටිනාම ස්වභාවික උරුමයන්ගෙන් එකක් වන අතර ගෝලීය වශයෙන් පිළිගත් UNESCO ලෝක උරුම අඩවියකි. නිරිත දිග පහතරට තෙත් කලාපයට අය මෙයට නිරිත දිග මෝසමින් මිලිමීටර් 5000ක් ඉක්මවන වර්ෂාවක් ඇති කරයි. විශේෂයෙන් වර්ෂයේ මැයි සිට සැප්තැම්බර් දක්වා මෙම වැසි සමය සිංහරාජයට දායාදයක් වෙන්න. මෙම වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පුරා පැතිරී ඇති අතර එය හෙක්ටයාර් 12000කට ආසන්න ඝන නිවර්තන වැසි වනාන්තරයක් ආවරණය කරයි. සිංහරාජය යන නමේ තේරුම සිංහ රජු යන්නයි. එහි තේජාන්විත සුන්දරත්වය සහ දිවයිනේ පරිසර පද්ධතියට ඇති වැදගත්කම සංකේතවත් කරයි. එය ශ්‍රී ලංකාවේ ප්‍රාථමික වැසි වනාන්තරයේ ඉතිරිව ඇති අවසාන සහ විශාලතම ප්‍රදේශය වන අතර මෙය නිවර්තන කලාපයේ අප්‍රිකානු කොංගෝ ගන්ධාරයේ කොංගෝ වනාන්තරයටත් ලතින් ඇමරිකාවේ ඇමazon ගන්ධාරයේ ඇමazon වනාන්තරයටත් නෑකම් කියයි. සිංහරාජය බොහෝ ගංගා සහ ඇලදොල පෝෂණය කරන වැදගත් ජල පෝෂකයක් ලෙස සේවය කරයි. වර්ෂාපතනය නියාමනය කිරීම, පසේ සාරවත් බව පවත්වා ගැනීම සහ ස්වභාදාමේ සමතුලිතාවය ආරක්ෂා කිරීම සඳහා වනාන්තරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සිංහරාජය එහි කැපී පෙනෙන ජෛව විවිධත්වය සඳහා ලෝක ප්‍රසිද්ධයි. වියන් ස්තර පැවතීම, යටිරෝපණ බහුලතාවය, තෘණ වගුරුබිම් පැවතීම මෙන්ම එහි ගස් විශේෂ වලින් 60කට වඩා ආවේනික වන අතර පක්ෂීන්, උරගයින්, උභයජීවීන් සහ කෘමීන් විශේෂද අතර අලංකාර පක්ෂියෙක් වූ බ්ලූ මැග්පයි යන පක්ෂියා සිංහරාජයේ රූප සුන්දරිය ලෙස නම් කර ඇත. සත්ව හා ශාප විශ්ලේෂ රාශියක් සිංහරාජ සීමාවන් තුල පමණක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා කොළ පැහැති කුකල් සහ රතු මුහුණැති මල්කොහ අංකටු සාද වැනි ලස්සන හා දුර්ලභ පක්ෂීනට වනාන්තරයේ හිමිවයි. දම්පාට මුහුණැති ලංගුර්, යෝධලේනා සහ ටෝක්මැකේක් යනි ක්ෂීරපායින් එහි සශ්‍රීක පරිසරයේ තුර සශ්‍රීකව වැඩෙයි. වනාන්තරයේ පොහොරුත් වියන් ස්තර කිහිපයකින් යුතු අතර දිදුලන දිය පහරවන් හා මීදුමින් වැසිගිය කඳු විස්මිතජනක ස්වභාවික පාරදාසයක් නිර්මාණය කරයි. ශාකවරෙන් මා රත්මල් විශේෂ තැනක් ගලී. එහි පාරිසරික වටිනාකමට අමතරව සිංහරාජය පරීක්ෂණ, අධ්‍යාපන සහ පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා වැදගත් මධ්‍යස්ථානයක්. විද්‍යාඥයන් සිසුන් සහ ස්වභාවයට ආදරය කරන වැනවෝ රක්ෂිතයට පැමිණ එහි අනන්‍ය පරිසර පද්ධති ගවේෂණය කිරීමට හා එහි සැඟවී අර්බුද පුලදේ සොයාගනී. සිංහරාජය හා ඇවිදින විට ගලා යන ජලයේ මෘදු ශබ්ද, කුරුල්ලු ගී සහ පුරාණේ ගස් හරහා සුළඟේ කෙඳිරිලි ඇසෙනු අතර දියැලි අති පිරිසිදු ජලදර දෙස් විදෙස් සංචාරකයන් විහිතමට පත් කරයි. මෙවන් ආශ්වාදජනක පරිසරයක් ලෝකයේ වෙනත් රටක දෙකිය නොහැකි. එනිසා සංචාරකයන් මෙතනට දක්වන්නේ දැඩි කැමැත්තක්.
අද අපි සෑම දෙක්වීමේ සුන්දර පරිසරදායකයෙක් දිවිහිමියෙන් ආරක්ෂා කළ යුතුයි. ඒ වෙනුවෙන් අප කැප වී කටයුතු කරන උද්‍යාන පාලකයා හා එයාගේ කාර්ය මණ්ඩලයට අප බෙහෙවින් ස්තුතිවන්ත වෙමු. නැවත මෙවන් පරිසර චාරියාවකින් හමු වෙමු. ස්තුති මෙම වීඩියෝව නැරඹීම සම්බන්ධව.